සුබ දවසක් තෙරුවන් සරණයි පින්වන්ත හැමෝටම. ඉතින් සම්බන්ධ වෙන හැමෝම මේක ෂෙයා කරලා පින්වන්ත හැමෝම අනිත් අයටත් එකතු වෙන්න මේක ෂෙයා කරන්න. ඉතින් අපි තප්පර කිහිපයකින්ම මේ සජීවී විකාශයේ විශේෂ යමක් ගැන කියන්න තමයි අද කතාවක් කියන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා සම්බන්ධ වෙන හැමෝම මේක ෂෙයා කරලා ඉක්මනට සම්බන්ධ වෙමු. මොකද අපිට ඉක්මනට මේක සජීවී විකාශය පටන් ගන්න පුළුවන්. ඔන්න ජීවිතයේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් අරමුණක් අහිංසක පවුලක ලස්සනම හීනයක් හැබෑ කරන්න තමයි යන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ උතුම් කර්තව්‍ය මේ උතුම් පින්කමේ මේ දායකත්වයේ වගේම ඒ හැමෝගෙම එකමුතුවෙන් තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ බලන මේ ලයිව් එක සජීවී බලන ඒ වගේම අපේ සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න අපේ පින්වන්ත හැමෝම මේකට උදව් කරා. ඒ කියන්නේ බලපු හැමෝම මේක බලපු හැමෝම මේක දැකලා ෂෙයා කරපු හැමෝම බලපු හැමෝම මේකට මේ පින්කමේ කොටස්කාරය වෙනවා. ඒ නිසා පුළුවන් හැමෝම මේක ෂෙයා කරලා සම්බන්ධ වෙන්න. ඒ ලස්සන පින්කමක් ගැන ලස්සන වැඩක් ගැන මගේ අපේ පින්වන්ත හැමෝම ඒ වගේම අපේ කල්යාණ මිත්‍රයන් දැනුවත් කරන්න තමයි මේ සජීවී විකාශයේ ඉන්නේ. ඉතින් අද අපි ඉන්නේ විසෝපුර මැදිරිගිරිය විසෝපුර. ඉතින් ලස්සන නබඩ වැව. ඉතින් ලස්සන පින්කමකට තමයි අපි සූදානම් වෙන්නේ මේ වෙන විටත්. ඒ උතුම් පින්කමට ඒ ලස්සන පින්කමට මේ වෙලාවකට ලස්සනේට භූමිය අපි සූදානම් වෙන ආයුරු තියෙන්නේ. ඉතින් මේ ඒ ලස්සන පින්කමට මේ වෙන විටත් සියල්ල සූදානම් වෙමින් පවතින්නේ. ඉතින් ඔබටත් ආරාධනා කිරීමක් වගේම ඔබටත් දැනුවත් කිරීමට තමයි යන්නේ. හරි. දැනට කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න මේ සම්බන්ධ වෙලා ඉන්න හැමෝමත් මේක ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් පින්වත්නි විශේෂ යමක් කියන්නේ හෙට විශේෂ දවසක්. ඒ තමයි සමාජ මාධ්‍යයේ ගොඩාක් ප්‍රසිද්ධියටපත් වෙච්ච දහසක් මිනිස්සුන්ගේ නෙත ගැටිච්ච තුඹස් ගෙදර. ඒ තුඹස් ගෙදර වෙනුවට ලස්සන නිවහනක් අපි ඔන්න පොරොන්දු වෙච්ච පරිද්දෙන්ම සති දෙකක් ඇතුළත ගොඩ නගල ඉවරයි. ඒ ගොඩ නගල පොරොන්දු වෙච්ච පරිද්දෙන්ම ඒ නිවහන බාර දෙන්න ඔන්න දැන් සියලුම කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. හෝරා කීපයයි ඒ ලස්සන පවුලේ අහිංසක පවුලේ ලස්සන හීනයක් හැබැයි වෙන්න තව හරියටම හෝරා කිහිපයයි තියෙන්නේ. ඉතින් ඒ පිරිකම්ම පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ අරමුණෙන් තමයි මේ සජීවී විකාශය අපි කරන්නේ. ඉතින් මේ වෙලාවේදීත් ඒ සඳහා සම්බන්ධ වෙන ඒ පින්වන්ත හැමෝම මේ වෙලාවේදීත් හොඳටම බරටම වැඩ කරන අවස්ථාවක ඉන්නේ. ඉතින් මහන්සි වෙලා මේ වෙලාවේදී මේ අයියා තමයි ගොඩක්ම කියන්න තියෙන අයියා. මේ පින්කම ගැන මොකද්ද කියන්න තියෙන්නේ? අතරම සතුටුයි මේ අයගේ දෙයක් නේ අපේ හාමුදුරුවෝ මේ මිනිස්සුන්ට කරනකොට. ඔව්. ඉතින් මේ වෙලාවේදී ගොඩක්ම සතුටුයි ගොඩක්ම මහන්සි වෙන මේ වෙලාවේදීත් ඇත්තටම මේ ලොකු කැපකිරීමක්. ඉතින් මේ සර් අපේ විද්‍යාව සර් ඒ සර් හැමෝම මේ සර් වඳුරනවා. ඒ වගේම විශේෂ මේ පින්කමේ හයි අපේ කවුද? සුනිත් අයියා ලොකු කැපකිරීමක් මහන්සියක් කරපු අපේ ආදරණීය කල්යාණ මිත්‍රයා. ඉතින් අපි ඔන්න ලයිව් එක සම්බන්ධයෙන් පිළිබඳව හෙට අපි ගෙදර පෙන්නන්නම් හදපු මේ ලස්සන නිවහන. ඉතින් පෙන්නන්නම් තිබ්බ නිවහන හෙට පෙන්නමු. මේ තමයි ඔබ දැක්කේ ඒ අහිංසක දරු පැටවුන් ජීවත් වෙච්ච තුඹස. මේ වෙන විට 100% අපි අලුත් නිවහනේ වැඩ අවසන් කරලා ඉවරයි. ඉතින් ආශ්චර්යයක් කියලා කියන්නේ මේකේ මේ පින්කම මේ නිවහන හදන්න ගත්ත වෙලාවේ සිටම ආශ්චර්යයන් කිහිපයක්ම සිදු වුණා. විශේෂම අවස්ථාව තමයි අපි මේ ප්‍රදේශයට එනකොට මහා වර්ෂාපතනයේ වැස්සින් දවස් ගාණක් එක දිගට වැස්ස. නමුත් මේ නිවස අපි ආරම්භ කරන්න මුල්ගල තිබ්බදා පටන්ම පින්නන්ති මේ වැඩේ අවසන් වන තෙක්ම කිසිම වර්ෂාපතනයක් මෙහෙට වැස්සේ නැහැ. හැබැයි ඔන්න දැන් නිවසේ වැඩ අවසන් 100% සියලුම වැඩ අවසන් වෙලා තියෙනකොට අහස කළු කරගෙන නැවතත් මේ ප්‍රදේශයට වර්ෂාපතනයේ ඇදහිලින්න තමයි සූදානම්. ඔබට පේනවා
ඉතින් අර ඇතින් කළු වලාකුළු වලින් නැවත වර්ෂාපතනය වහින්න ගන්නවා. එතකොට ඔබ බලන්න, ඔබ විශ්වාස කරන්න, කුසල් කරන, පින්කම් කරන එහි බලය, එහි ආශ්චර්යය කොයිතරම්ද කියලා. ඇත්තට මේකට සබා දහමේ පවා ආශිර්වාදය ලැබිලා තියෙනවා. ඉතින් ඒ විශ්වාස කරන්නත් තමයි සති දෙකක් ඇතුළත මේ උතුම් පින්කම කරන්නට අපිට හයිය දුන්නේ අපේ සමාජ මාධ්‍ය වල ඉන්න අපේම මිනිස්සු. ඒ කියන්නේ මේකට සමහර අය මූල්‍යම වශයෙන් අපිට දායකත්වය ලබා දුන්නේ නැහැ. නමුත් ඔබ බැලලා හරි මේක පින් අනුමෝදන් වෙලා ඔබ මේ බලපු එකෙන් පවා අපිට හයියක් වුණා. ඒ නිසා මම නිතරම කියන්නේ ඔබත් මේ උතුම් පින්කමේ කොටස්කාරයෝ. ඔබටත් ಜಾතිත් පින් මේ හිටින් ඉඳන් ඒ අහිංසක දරුවෝ 4 දෙනත් මේ අහිංසක අපේ මිනිස්සු ටික මේ ලස්සන නිවහන ජීවත් වීමට එතේ ඉඳන් කටයුතු කරනවා. ඉතින් ඔවුන්ගේ අනාගතය මෙතනින් ඉදිරියට සාර්ථක වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන හෙට මැදිරිගිරිය පොළොන්නරුවට සිටින හැමෝම මේ මැදිරිගිරිය විසෝපුර නබද වැව මේ ගම්මානයට හැමෝම එකතු වෙන්න හෙට. විශේෂයෙන්ම කියන්නට ඕනේ හෙට මේ උතුම් පින්කම වෙනුවෙන් විශේෂ ගෞරවනීය අපේ නාහිමිපාණන් වහන්සේ නමක් වැඩම කරනවා. මම හිතන්නේ ඒකත් අපි ලැබපු ලොකු භාග්‍යයක්. ඒ වගේ මේ පළාතින් ඔබටත් උන්වහන්සේව දැක බලා ගැනීමට ආරාධනා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය හා භාවනාව පිළිබඳ උපදේශක අපේ පින්වත් කටුගස්තට උපරතන නායක හාමුදුරුවොත්, ඒ වගේම මාවතගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී අපේ නෙල්ලිවැව ගුණානන්ද අපේ පින්නන්ත නායක මාහිමිපාණන් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීම හෙට සිදු වෙනවා. මම හිතන්නේ මේ ප්‍රදේශයටත් ඒ වගේම මේ පළාතටත් ඒක ලොකු ආලෝකයක් වේ. මොකද අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ මෙවැනි පින්කම් වලට ඉතාමත් මාස කරන, ඒ වගේම අපේ ශාසනය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන නායක මාහිමිපාණන් වහන්සේලා දෙනමක්. ඉතින් ඊට උන්වහන්සේලාගේ වැඩමවීම සිදු වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි දෙන්නත් ජීවිතේ ලැබපු එක ලොකු භාග්යක්, ආශ්චර්යයක්. ඉතින් උන්වහන්සේලා ගෞරවනීය ලෝක නායක හාමුදුරුවෝ අප්‍රමාණ සතුටකින් මේ පින්කමට හෙට උදෑසනින්ම මේ වෙනුවෙන් වැඩම කරන දුර බැහැර ගෙවාගෙන විශේෂයෙන්ම ගෞරවනීය නායක මහමුද් හාමුදුරන්ට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන්ම අපි ආරාධනා කරනවා ඔබත් හෙට මේ විශේෂ පින්කමයට අවට පන්සල විහාරස්ථානවල ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලාගේ වැඩමවීම සිදු වෙනා වගේම මේ අවටින් එදා මැදිරිගිරිය වටදාගේ පින්කමට අපි දුන්නු බලාපොරොත්තු ඒ අරමුණු ඔබ වෙනුවෙන් ඔන්න කිව්ව විදියටම අපි දෙන්න ඉටු කරා. විශේෂයෙන්ම මේ මැදිරිගිරිය ප්‍රදේශයේ ඉන්න අහිංසක දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දුන්නා. ඒ ලබා දෙන අතරතුර තමයි අපි මේ නිවහන දැක්කේ. ඉතින් මූල්‍යම වශයෙන් නොවුන්ට උපකරණ, පාසල් උපකරණ, ඒ වගේම මුදල් ඉගෙනීමට ඒ සියල්ලම මොන් අපි කිව්ව විදියටම ඔබ වෙනුවෙන් අපිට කවිබණවලට අපි හම්බෙච්ච මූල්‍යම පිරිකර ඒව එකතු කරගෙන ඔන්න අපි කිව්ව විදියටම කරා. ඉතින් ආරාධනා කරනවා හෙට ඔබට ලස්සන පින්කමක්, දුර්ලභ ගණී පින්කමක්, ඔබ මේ උතුම් පින්කමට ඇවිල්ලා ඔබත් මේව දැකලා සතුටු වෙලා ඔබත් මේ පින් අනුමෝදන් වෙන්න. ඉතින් ආරාධනා කරනවා හෙට 9-10 අතර ඒ වෙලාවේදී තමයි අපි මේ නිවස මේ දරුවෝ පවුල වෙනුවෙන් බාර දීමට කටයුතු කරන්නේ. ඉතින් කුසල් කරන්න, පින්කම් කරන්න. මොකද අපි ජීවිතේ විශ්වාස කරනවා අපිට මෙතෙක් ජීවිතේ අපි අප්‍රමාණ සතුටකින් අපි හාමුදුරුවෝ දෙන්නෙක් හැටියට මේ ශාසනික ජීවිතය ගත කරන්නේ. ඒ ගත කරන්න මේ වෙනි පින්කම් කරලා ඒ ලබන සතුට සල්ලි වලටවත් වෙන කිසි දෙයකින් ගන්න බෑ. ඉතින් මම හිතනවා ගොඩක් අයට මේකට මූල්‍යම වශයෙන් ඇවිල්ලා දායක වෙන්න බැරුව ඇති. නමුත් ඔබ මේ පින් දැකලා හරි අපි මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබට මේ දේ පෙන්වන්නේ මම දන්නවා සමහර අයට පින්කම් කරගන්න මූලිකම වශයෙන් දායකත්වයක් ශක්තියක් නැහැ. හැබැයි අපි අහලා තියෙනවා මේ පින් දැකලා අපි සතුටු වෙනවා නම් ඒ පින් අපිත් අනුමෝදන් වෙනවා කියලා බුදුදහමට අනුව. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියෝ අපේ හැම කෙනාටම ආරාධනා කරන්න පුළුවන් අයට හෙට පුළුවන් නම් මේ පුංචි දරු පැටවුන්ට පාසල් උපකරණයක් හරි පොතක් අරගෙන හරි එන්න ඔබත් විශේෂයෙන්ම මැදිරිගිරියවට පොළොන්නරුවට ඉන්න මේ ලයිව් එක බලන අපේ පින්වන්ත හැමෝම මේක ෂෙයා කරන්න. එතකොට ලොකු පිරිසක්
මේ සඳහා සම්බන්ධ කරමු. මොකද විශේෂයෙන්ම අපේ ගෞරවනීය ඇමරිකාවේ අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේත් වැඩම කරනවා. ඉතින් උන්වහන්සේලාත් ඔබට බලා දැක ගන්න පුළුවන්. උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ලේසියෙන් උන්වහන්සේලා ලංකාවට වැඩම කරලා මේ වගේ පළාතකට වඩම්ම ගන්න ඉතාම අමාරුයි. මොකද උන්වහන්සේලා ජාත්‍යන්තර වශයෙන් ශාසනික මෙහෙවර කේදන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලාගේ වැඩම වීමම ආශ්චර්යයක් මේ උතුම් පින්කමට. ඉතින් ආරාධනා කරන හැමෝම ෂෙයා කරලා මේක තව අයට බලන්න, තව අයට මෙවැනි පින්කම් කරන්න. ඒ වගේම ඔබට ආරාධනා කරනවා එතනදිත් අපිට පුළුවන් විදියට අපිට හයියක් වෙන්න පුළුවන් ඉදිරියට ඒ සඳහා උදව් උපකාර කරන්න පුළුවන් අය වෙනුවෙන් අපි උදව් කිරීමට පොරොන්දු වෙනවා. වෙච්ච පොරොන්දු, දීපු පොරොන්දු මේ දේවල් අපි අවංකවම සතුටින් ඔබ වෙනුවෙන් හැමදාම කරනවා. ඉතින් ආරාධනා කරනවා හෙට උදෑසන 9ට අපිත් වැඩම කරනවා. ඒ වගේම ගෞරවනීය අපේ ඇමරිකාවේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත් මේ උතුම් පින්කමට වැඩම කරනවා. ඔන්න ඉතින් ඒ ඉස්සෙල්ල තිබ්බ ගෙදර මෙන්න මේ තුඹස ජීවත් වෙච්ච අහිංසක පවුලට තමයි අපි මේ දැක්කනේ. මේ මොන වෙටත් ඒ අහිංසක පැටියා යදාගෙන ඉන්නේ මේ පුංචි පැලේ. බලන්නකො මේ වහල්. මෙන්න තුඹස. මේ දරුවගේ අනාගතය කොච්චරනම් අවදානමකද අනතුරකද තියෙන්නේ. මේ බලන්න මේ තුඹස් වල දරුවෝ නිදා ගන්න තැන. මෙන්න මේ වගේ වැස්සට තෙමි මේ පුංචි පැලේ තමයි ජීවත් වුනේ. ඉතින් හෙට ඉඳලා ඒ ලස්සන මේ දරු පැටවුන්ට ලස්සන නිවහනක් ජීවත් වෙන්න පුළුවන්. අවංකවම අපි මේක ඊටාම කැපකිරීමකින් උනන්දුවකින් ජීවත් වෙන්න පුළුවන් නිවහනක් අපි හදලා දුන්නේ. ඉතින් මේක අපේම කල්යාණ මිත්‍රෝ අපේ ඉන්න විදේශගතින් අපේ කල්යාණ මිත්‍රොන්ගේ එකතුවත් මූලික කරගෙන අපිට සම්බන්ධ වෙන අපිට හැකි පමණින් මේ සඳහා දායකත්වයේ උපරිමයෙන්ම ලබා දෙමින් තමයි මේ පින්කම කරේ. ඉතින් බලන්න මේ අහිංසක පැටිය ඉදාගෙන ඉන්න හැටි. ඉතින් අපේ ජීවිතේ මොන අඩුපාඩුද නේද? අපිට ජීවිතේ අපි සමහරක් වෙලාවට අපි සමහර වෙලාවට අපි හිතන අපිට ලැබෙන දේවල් වලින් මේ දේවල් අපිට මදි කියලා. හැබැයි අපි ජීවිතේ මොනතරම් සැපක්ද, ජීවිතේ කොයිතරම් සතුටින් ජීවත් වෙනවද කියලා ඔබ හිතන්න. ඒ නිසා තමයි කියන්නේ ලැබෙන දේෙන් Tamanට පුළුවන් විදියට අප්‍රමාණව සතුටින් ජීවිතේ ගත කරන්න කියලා. ඉතින් ඔබට ආරාධනා කරනවා හැමෝම ෂෙයා කරන්න. හෙට උදේ 9ට එන්න ඔබත් මැදිරිගිරිය විසෝපුර නබඩවැව ගම්මානයට. අඩු මේ පුංචි පැටවුන්ගේ නේ එන්න කියන කට්ටියන්ට හෙට. කට්ටිය හැමෝටම එන්න කිය. හැමෝම මෙන්න හෙට අපේ ගෙදර දෙනවා එන්න කිය. හැමෝම එන්න අපේ ගෙදර. ඔය ඇවිල්ලා මේ පින් ඔයාලත් අනුමෝදන් වෙන්න කිය. ඔව් ඉතින් ඔබ එන්න එහෙනම් තෙරුවන් සරණයි. ඉතින් ඉදිරියටත් ඔබ වෙනුවෙන් අපිට පුළුවන් උපරිමයෙන්ම අපි ඔබ වෙනුවෙන් කැපකිරීම ඔබ වෙනුවෙන් ඉදිරියට ශාසනික වශයෙන් ආගම විශේෂයෙන්ම ධර්මානුකූලව භික්ෂු සමහරක් අය මේ වෙනුවෙන් විවේචනෙන්න පුළුවන්. නමුත් අපිට මට්ටමේ ගැන අපි දෙන්නට දැනෙච්ච දෙයක් තමයි දහස් සංඛ්‍යාත පිරිසක් අපේ ධර්ම ශ්‍රවණය කරනවා. අපි කවි බණම විතරක් නෙවෙයි කියන්නේ අනිකුත් ධර්ම දේශනා පවත්වනවා. ඉතින් අපිට ඒ වෙලාවේදී හිතෙච්ච එකක් තමයි මේ පින්වන්ත හැමෝමත් එදා මැදිරිගිරිය වටදාගේ වැඩසටහනට ධර්ම දේශනාවට ආවා. ඉතින් ඒ වෙලාවේදී අපි දෙන්න කල්පනා කරේ එදා රාත්‍රී 7:00 විතර ධර්ම දේශනාව පටන් ගත්තේ. ඉතින් මේ කිලෝමීටර් ගාණක් අලි වනාලින් ලොකෝප 100ක් 200ක් ගැවසෙන ප්‍රදේශයක එදා ඒ තමන්ගේ ජීවිත අවදානම ගැන හිතන්නේ නැතුවත් අපේ ධර්මදේශනය ශ්‍රවණය කරන්න මේ පින්වන්ත හැමෝම එදා රාත්‍රියේ ආව. ඉතින් අපි කල්පනා කරේ ඒ අපි වෙනුවෙන් ආවේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට මොවුන් පැමිණියේ. ඉතින් ඒ ආගම කෙරෙහි අපේ ධර්ම කෙරෙහි ඒ වගේම බෞද්ධ දර්ශනය කෙරෙහි තියෙන විශ්වාසය ගෞරවය මූලික කරගෙන තමයි තමන්ගේ ජීවිත අවදානම පවා නොහිතා මේ අය පැමිණෙන්නට යෙදුනේ. ඉතින් අපි කල්පනා කරේ අපිට බනහන්නට ඉන්න මිනිස්සු දුක් විඳිනවා නම් අපේ ධර්ම දේශනාවන් වලට පැමිණෙන සමහර මිනිස්සු අපිට මෙච්චර ආදරය කරද්දි ගෞරවය කරද්දි ඒ මිනිස්සු කන්න බොන්නේ නැතුව දුක් විඳිනවා නම් අපිට ජීවිතේ මොන දේවල් ලැබුණත් මොකටද කියන එක තමයි අපි නිතරම හිතන්නේ. ඒ නිසාමයි මේ පින්කම් කරන්නේ. නැතුව කිසිම ලාභ ප්‍රයෝජනයක් අපිට මේ වගේ ලැබෙන්නේ නැහැ. මොකද මේ ගෙවල් හදලා මේව පෙන්නලා අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද ඔබ දන්නා
අපිට හම්බෙන ධර්මදේශනාවන් වලට පවා හම්බෙන සෑම මුදලක්ම අහිංසක මිනිස්සු වෙනුවෙන් කැප කරන පොඩි හාමුදුරු දෙන්නෙක් අපි දෙන්න. නිසා අපි ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙන් උදව් ගත්තේ නැහැ මේ වැඩේදී. පමණයි අපි ගොඩක් වෙලාවට අහිංසක මිනිස්සු වෙනුවෙන් මේක ඉක්මනට හදලා දෙන්න ඕන හින්දායි අපේ කල්යාණ මිත්‍රයන් කිහිප දෙනෙකුත් මේක සම්බන්ධ කරේ. ඉතින් ඔබට බොහොම පින් මේක බලපු ෂෙයා කරපු මේ උතුම් පින් කැප දැකලා අනේ අපේ හාමුදුරු දෙන්න මේ වගේ වැඩක් කරනව නේද කියලා සතුටු වෙච්ච අකුළු හෙලපු විවේචනය කරපු හැමෝටම බොහොම පින්. මොකද ඔබ මේ වීඩියෝ එකක් බලන වාරයක් පාසා අහිංසක මිනිස්සු මේ පින් දැකලා මේ පින් අනුමෝදන් වෙනවා. ඉතින් ඒ නිසායි අපි නිතරම මේ පින්කම් කරන්නේ. අපේ මිනිස්සු හින්දා අපිට නැතුව මේකෙන් ලැබෙන දෙයක් නැහැ. මොකද අපි අපේ අධ්‍යාපනික ජීවිතයත් පසු කරලා ඒ වගේම අනිකුත් අපිට ජීවිතේ අපිට විවේකයක් කියන දෙයක් සමහර වෙලාවට ඇත්තෙම නැහැ. මේ දවස් ටිකේම රාත්‍රියේම ධර්ම දේශනාවන් වලට වැඩම කරන උදේ පාන්දර මේ වගේ පින්කම් වලට සම්බන්ධ වෙනවා. මේ දේවල් කරන්නේ අපි මැරෙනකොට මේව අරගෙන යන්නේ නැහැ. මැරෙනකොට අරන් ගියත් අපි අරන් යන්නේ මේව කළා අපි සතුටු වෙන ඒ කුසල පින්කම් විතරයි අපි අරගෙන යන්නේ. ඒ නිසා මම ඔබටත් ආරාධනා කරනවා ඔබත් පුළුවන් විදියට සතෙට්ට සිව්පාවෙක්ට හරි ඔබට පුළුවන් විදියට උදව් කරන්න. ඒක ජීවිතේ පුදුමාකාර ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා කවදාවත් ඔබට ජීවිතේ එහෙම වරදින්නේ නැහැ. ඒ නිසා පුළුවන් විදියට එහෙම පින්කම් කරන අයට ආශිර්වාද කරන්න. ඒව බලලා සතුටු වන්න. ඒක ජීවිතේ ලොකු හයියක්. ඒ නිසා අපි දෙන්න ශාසනික ජීවිතය පුදුමාකාර සතුටකින් ගත කරන්න මෙවැනි පින්කම් අපිට කරන්න හයියක් අපේ අම්මා තාත්තා අපේ කල්යාණ මිත්‍රයන් දීපු හයිය නිසා අපි දෙන්න ජීවිතය අප්‍රමාණ සතුටකින් ජීවන ගමන ගත කරන්නේ. ඉතින් ඔබටත් ආරාධනා කරනවා අපි ලස්සන සමාජයක් ගොඩනගමු. කුහක කමින් ඉරිසියාවෙන් විවේචන වලින් පරිපූර්ණ නොවිච්ච ආදර්ශමත් ගුණගරුක සත්පුරුෂ මිනිසුන් ජීවත් වෙන මේ ලස්සන ලංකාව සුන්දර ලංකාවක් කරමින් ගුණධර්ම වලින් පරිපූර්ණ වෙච්ච යහපත් මනුස්සකමින් පරිපූර්ණ වෙච්ච ගුණගරුක සමාජයක් බිහි කරමු. ඒ නිසා හැමෝම මේ පින් අනුමෝදන් වෙත්තා. ඔබටත් දීර්ඝායුෂ ලැබේවා. ජීවිතයේ කිසිම කලකවත් කිසිම දුකක් නැතුව හැමදාම සතුටින් ජීවත් වන්නට මගේම පින්වත් උපාසකම් අප්පච්චිලා සහෝදර අනිකුත් සෑම මිනිසෙකුටම ආශිර්වාදම වේවා. ඔබ හැමෝටම දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. හැමදාමත් සතුටින් hina වෙලා ඉන්න. තෙරුවන් සරණයි. අපි මාතර දියුන් පොඩි හාමුදුරුවෝ. තෙරුවන් සරණයි.